Hello guys, ඉතින් ඔය පිළිගන්නවා Spidercraft MC channel එකට. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Bed vs Solo. ඉතින් Bed vs Solo කියන්නේ මොකද ප්‍රශ්නයක් ඇත්තට Bed vs Solo කියන්නේ මොකක්ද? මම දන්නේ නෑ මම දන්නවා මල්ලි. Bed vs Solo කියන්නේ Solo කියන එකේ තේරුම guys ටීම් එකක එක්කෙනයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය Bed vs වල ටීම් එකක් තියෙනවා. ඉතින් එක්කෙනයි තියෙන්නේ. ඉතින් මම එක්කෙනෙක් තව ඒ වගේ 7 දෙනෙක් එක්ක ෆයිට් කරනවා තමන්ට තමන් විතරයි. තේරුණා නේද? හරි. ඒ විතරක් මේ ගස් තව වර්ධයක් පෙන්වන්න තියෙනවා. ඒ තමයි දැන් මම ඇත්තටම මීට කලින් ඔය දැන් ගොඩක් කල් මේක යූස් කරන හැබැයි ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඉතින් මම CM client එක යූස් කරන නිසා දැන් මට මේ තියෙන බෑන්ඩේජ් එක මොකද්ද ඒක අයි හරියට නම මතක නැහැ. ඔය ඉස්සරහ මම දාගෙන ඉන්න එක. ඒක තව කටු දෙක සහ මගේ කේප් එක ඔය මෙන්න මේකයි කටු දෙකයි කේප් එකකුයි මට දැන් තියෙනවා. ඉතින් guys ලසයනේ එච්චර හන්දින් ඕකේ. ඉතින් guys තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මම වීඩියෝ එකක් දැම්ම ඇතුළට ගියොත් ඔයාලට subscribers ලා මට දැන් 100ක් ආවා. ඉතින් ඒකට thank you කියන්නත් ඕනේ. දැන් 118ක් විතර වෙනවා මේක රෙකෝඩින් කරද්දි. ඉතින් guys මට එච්චර කාලෙක වීඩියෝස් දාන්න බැරි වුණා. ඉතින් වීඩියෝස් දාන්න බැරි වුණේ වීඩියෝ එකක් දැම්මා. හැබැයි ඇත්තටම ඒ වීඩියෝ බ්ලොක් වුණා. ඇත්තටම කිව්වොත් කොපිරයිට් වැදිලා මම දාපු සින්දුවකට and ඒක ගොඩක් කන්ට්‍රීස් වල රටවල් වල බ්ලොක් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔය අපිට ඒක බලන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක ඩිලීට් කරා. I hate this man. එච්චරේ මට කියන්න තියෙන්නේ. ඉතින් guys අවසාන වෙනකම් බලන්න තප්පරයක්වත් මිස් කරගන්න එපා. Okay guys අපි great team එක හරිද? ඒ කියන්නේ අපිට ක්‍රෂ් කරන්න ඉන්නේ pink team එක. pink කට්ටිය කො මේ පිටිපස්සේ ඉන්න අයියෝ පිටිපස්සේ ඩයගනල් යන්නේ මේක. මට මේ කියන්නේ ඩයගනල් ස්පීඩ් බ්‍රිජ් එක මේ මම ප්‍රැක්ටිස් කරා එකපාරක් මේ මං කරත් එක්ක මන්ට ඒක කියන්නේ තාම හැබැයි ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරේ නෑ. ඒ හින්දා බයයි තාම කරන්න. ඒ හින්දා නෝමල් පොඩක් එලිවේටිං බ්‍රිජ් එකක් කරනවා. පුළුවන් තරම් ඉක්මනට මේ අපේ පළවෙනි රෂ් එක ඉවර කරගන්න ඕනේ. එතකොට අපිට ඉක්මනට ඩයමන්ඩ් ගියක්. එතකොට අපිට ලොකු වාසියක් තියෙනවා. අද මේ මූව් ප්‍රොටෙක්ෂන් එකක් තියලා නැහැ කියනවා. අනිත් එක කොහෙද යනවා? මංකි වගේ. මංකි මේ හිටපන් මංකි. ඌ දන්නේ නැහැ මම ඇවිල්ලාද කියලා මේව. දන්නේ නැද්ද ඔය එතකොට? කොහොම අනේ you kening nega okay clear. ඉතින් guys ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම ඇත්තට වීඩියෝ එකක් දැම්ම මේ මීට කලින් හරිද ඒක අවාසනාවන්ත විදියට පුංචි සින්දුවක් දාන්න ගිහින් කෙලුණා. හැබැයි ලස්සන සින්දුව හරිද? සින්දුවක් කියන්නේ ඒක ෆොන්ට් එකක් ෆොන්ට් මට මතක නෑ ඒක නම. හරි ෆෝන් එකක් නෙමෙයි දෙකක්ද තුනක්ද කොහෙද දැම්ම. ඒ කියන්නේ සින්දුවට හරි. ඉතින් ඒක අර බීට් එකක් තියෙන්නේ මරු. ඉතින් guys ඒකට කොපිරයිට් වැදුනා. ඔව් වැදුනා. ඒ කියන්නේ කොපිරයිට් වැදලා බ්ලොක් කරා. ඒ කියන්නේ සමහර කන්ට්‍රි වල බෑලු. මෙහෙම ඉතින් මම ඒකට මීම්ස් දෙක තුනකුත් දැම්මා. මීම් මේ සවුන්ඩ්ස් ඒවත් එකක් කියලා වුණා දන්න. කටහන් ඉන්න තියෙන්නේ දැන් මට. දැන් ඉතින් ඒක කතා කරලා වැඩක් නැහැ. මේ දුකයි මට ඒක. ඔව් ඉතින් මේ සතියක් විතර වැඩ කරලා මේ හදන මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඉවර වෙලා GB එක දෙකමාරක් කොහෙද හරිද ඒ අනිත් එකේ වීඩියෝ එක ඊට පස්සේ පෙන්නන්න නැති වුණා. මම ඊට පස්සේ ඩිලීට් කරා ඒක. මේ ඉවරක් නැහැ.
ඕකේ අපි මේ පාර හරි මම ෆයර්බෝල් එකකුත් ගත්තා ඕනේ නෝල් ටික කොහොම හරි අපිට මේ එක නෙමෙයි මේ මැප් එකේ මම දැන් දැක්කේ හරියද මේ එමරල්ඩ් එක ළඟ තියෙන්නේ එමරල්ඩ් අයිලන්ඩ් එක. ඉතින් අපි එමරල්ඩ් අයිලන්ඩ් එකටත් යමු. ඩයමන්ඩ් එකෙන් පස්සේ කෙලි අයියෝ ගැටුණානේ බෑනේ කරන්නේ. රෙඩ් ටීම් කෙලිමිනේටඩ් නේ. ඕකේ එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔය පෙටියට ගහන්න බෑ මට. අලා බලන්න. හරි. ඊට පස්සේ අපි යන්න තියෙන්නේ මේමයි ගයි. අපි එමරල්ඩ් යන්නේ. පුළුවන් නම් ඩයමන්ඩ් ආවත් යන්න. කවුරුත් එමරල්ඩ් නම් කලෙක්ට් කරලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම ටික මගේ තමයි. ඕකේ මේකේ 3යි. තව තප්පර 12 එකක් එනවා. අපි අනිත් එකට ගිහින් එමුනේ. යා. ඕකේ එතන 4යි 7යි. මෙතන 1යි 8යි. එහා පැත්තේ 4යි 12යි. 16ක්ම ගන්න පුළුවන්. ඒත් ඕනේ නෑනේ. මං කියන්නේ ඕනේ නෑ එච්චර ඕනේ නෑ. වෙන කාලා හරි තියමු. ඕකේ මං ඩයමන්ඩ් නාම ගියා. ඩයමන්ඩ් කළුවක් ගත්තා. Potion of Leaping jump boost එකයි strength එකයි ගමු. ඒ දෙක මම දන්නවා ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ බට් හොඳයි. මට ස්පීඩ් ගන්න තිබ්බ හැබැයි strength තියෙන එක හොඳයි මොකද දැන් පෙරේතයට ගහන්න යන්න හදන මම හරියට ඒ කියන්නේ වැරදීමකින් හරියට sharpness ගන්න තිබ්බා බට් මම ගත්තේ ප්‍රොට් හරියට ප්‍රොට් 1 එක ගත්තේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම හීල් පූල් එක ගත්තා. guys මම කුමාරි මේක බලන්න එකපාරක්වත් මැරෙන්නේ නැතුව මේක එන්ඩ් කරන්න. මම මටම චැලෙන්ජ් එකක් ඔන්න. එකපාරක්වත් මම මැරෙන්නේ නැතුව කරන්න පුළුවන් වුණොත් ඔයාලා subscribe කරන්න. අදිසි මැරුණොත් නම් ඒ subscribe කරන්න ඉතින් පවුනේ මම. හරි. හරි අපි යමු. මේ diagonal bridge වලට මම පට්ටම ආස නැහැ හරියද? හැම වෙලේම බ්ලොක් එකක් යටින් ප්ලේස් කරන උඩට යන්න තැනකට. යරනවා ඉතින් මම. ඕකේ අපි blue කොහෙද? blue මම දැක්කා හැබැයි ඒක යනවා. ඒක තමයි fireball jump එකක් කරමු guys. ඔන්න එක්කනේ. guys ඒක නෙමෙයි ඉතින් මේ වීඩියෝ එකට like 15ක් ආවොත් මම fireball fight එකක් කියනවා. fireball fight කියන්නේ 1v1 මොඩ් එකක් Bedwars වල fireball ගලා යන්න ඉගෙන අපිට ඒ කියන්නේ සර්වර්ස් වල ඒ කියන්නේ මොඩ් ඒ කියන්නේ විශේෂ ඒවා තියෙන අපිට ඒකේ items buy කරන්නේ නැහැ. අපි spawn වෙච්ච ගමන්ම fireball 6ක් වෙනවා. ආච්චිට fireball අයියෝ fireball මම ඉස්සෙල්ලම ඒ කියන්නේ ගහන්න කලින් පැනික් වුණේ. ඌ අතේ fireball එකක් තියන් හිටියේ. ඒ වෙලාවට මේ යම් බූස්ට් ටිප් එකකින්ද වේරුණා. ඌ මැරුණා. අනේ අපිට ගානන්නේ මං කියන්නේ blue ගන්නන්නේ ඒ වුණා ඉතින් පිච් ගන්න ගින් වරුණා. fight කියන මං කියන්නේ. හරි ඉතින් fireball fight එකක් ගෙන ඒක ඉතින් 1v1 game mode එකක්. ඉතින් මේක මරු fireball ගහලා යන්නයි තියෙන්නේ. ඉතින් fireball 6ක් හම් වෙනවා block. ඒක ලොකු ඒ කියන්නේ stone කඩුවක් දුකේ හම් වෙනවා. මොනම set එකක් හම් වෙනවා items. ඉතින් අපිට තියෙන්නේ island එකෙන් island එකට වා කැමති නම් bridge කරන්න පුළුවන්. හැබැයි bridge කරන්න බෑ. ඒක bridge කරන්න නෙමෙයි අපිට අර block දෙන්න අපි block placement blocking කරලා
වැඩේ කරන්නයි තියෙන්නේ. අඩෝ මම දැනට බෙඩ් බ්‍රෝකන් 3යි. බාගට බාගම එලිමිනේට් කරලා තියෙන්නේ මම බෙඩ්ස්. ඕකේ. හරි. දැන් මේක කො අඩෝ හිතුණාට ලිකමට ඌ මැරුණේ නෑ ගයිස්. මම වර පාස් කරලා ෆයර්බෝල් ජම්ප් එකක් කරලා ගිහින් තියෙන්නේ මගේ බෙඩ් එකට. අදාළම නෑ බං. අපි ඩයමන්ඩ් ආම. ඔයාලට ඇත්තටම කියන්න අර බ්ලොක් වෙච්ච වීඩියෝ එක ෆයර්බෝල් ෆයිට් එකක වීඩියෝ. ඉතින් මං හරිද? ඒ කියන්නේ අර කොපිරයිට් එකේ බ්ලොක් වෙච්ච එක ෆයර්බෝල් ෆයිට් එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට ලයික්ස් 15ක් එනවා නේ අනිවා ආපහු මම ගේනවා. ඒක ඇත්තට මරු ගේම් මෝඩ් එකක්. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. මම හිතන්නේ CWR එකේ තියෙනවද දන්නේ නැහැ. කොහොම හරි ඒක 1v1 මොඩ් එකක්. CWR එකේ තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද මම දැකලා නැහැ CWR එකේ තියෙන එකයි. ඕකේ මම Pro 2 Pro 2 ගියා and sharpness 1. කොහොම හරි අඩෝ diamond twinkle twinkle little star. how අයියෝ මෙතන ඩයමන්ඩ් ගොඩ තරු වගේ වන්න පේන්නේ. ඒක ට්වින්කල් කිව්වේ 54යි. ගයිස් දැන් අපිට ෂාර්ප්නස් මේ යන්න පුළුවන් උපරිම. ප්‍රොටොත් යන්න පුළුවන් උපරිම. ඕකේ මෙතන අපි ෆයර්බෝල් ජම්ප් එකක් කරමු. ෆයර්බෝල් ජම්ප්. ඇත්තටම අපි ෆයර්බෝල් කිව්වට ඇත්තට ඒක ෆයර් චාර්ජ් නේද? අඩෝ. නෑ. ෆයර් චාර්ජ් කියන්නේ ගයිස් ෆයර් චාර්ජ් එක. මේක ෆයර්බෝල් එකක්. මොකද දැන් මේ පොපරනවානේ. හරි මම මේ ට්‍රැක් එකක් ගන්නවා. ඊට පස්සේ මම ආවේ නැහැ ඇත්තටම. එන්ඩ් පර්ල් එක ගන්න පස්සේ මතක් වුණේ ට්‍රැක් එකක් ගන්නවා කියලා. ඕකේ ෂාර්ප්නස් උපරිම ගත්තා. අඩෝ මදිනේ. අයියෝ ප්‍රොටෙක්ෂන් 4 යන්න මදි. මේ ටික එතන දාගමුකෝ. අඩෝ නෑ තියෙනවනේ. 24 නෝන 25ක් තියෙනවා. ඇතුලේ තිබ්බනේ වන් ටික. yes protection 4. okay my fireball jump එකක් කරා. diamond emerald gun එන්නවා. හරි. අට වන්න ඉන්නවා. මේ කොහෙද ඉන්නේ? වයිට් නේ yellow එක. උඩට ඌ ඉන්නවා. ඌ මාව දැක්ක diamond. හරි. මම fireball කියන මම ටිකක් පොරොට ස්පෑම් කරනවා. ඉස්සෙල්ලාම මට කොම්බෝ කරා. හැබැයි මම කොම්බෝ කරා. GG. ඉතින් guys thank you. ආපහු thank you කියනවා. මොකද මේ අපේ YouTube channel එකේ දැන් subscribersලා 100 පව කරලා ඉන්නේ. ඉතින් ඔයාලා හින්දා තමයි ඉතින් මේ වුනේ. ඉතින් ඔයාලා subscribe කරේ. ඉතින් මම ඊළඟ goal එක තමයි 200. ඉතින් 200 වෙන්න කලින් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඉතින් subscribersලා 500 වුණායින් පස්සේ මම CWR එකේ VIP plus rank එක දෙන්නෙක් දෙනවා. ඉතින් ඒව ගැන දැනගන්න අපේ Discord එකට Discord server එකට අනිවාර්යෙන් එන්න. ඒ විතරක් නෙමෙයි guys. අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් බලන් ඉන්න. subscribe කරාද? අනේ බං කාලා කන්නේ වෙන්නද subscribe කරපන් මෙතන. නෝයන් කන බලන්නේ subscribe කරේ නැත්තම්.